වාසනාව වේවා. ජයම පමණයි. හරි. අපි මේ කාලයක් තිස්සේ අපි දෙන්න පොඩි මේ කතා බහක් කරන්න ඕනේ කීකේ හිතේද හිටියා. මොකද මේක දවසින් දවස පහු වෙනවා. අද කරනවා නෑ හෙට කරනවා. ඉතින් විවිධ වැඩ කටයුතුත් එක්ක මේ වැඩේ එන්න පහු වෙලා දැන් සෑහෙන කාලයක් ගියා. මිට අවුරුදු 2කට විතර අපි පුංචි වැඩසටහනක් පටන් ගත්තා. ඒක නිකන් ටෙස්ටිං එකක්. හැබැයි ඒක බ්‍රෝඩ්කාස්ට් කරේ නෑ. හබක් වුණා. හැබැයි මේ හදිස්සිය මේක කරන්න හිතුවේ පොඩි නිමිත්තක් හේතු කොටගෙන දැන්වීමක්. එක අතකට දැන්වීමක්. පොඩි ඇඩ්වර්ටයිසින් පාරක්. ඉතින් මේක නිකන් පේනවනේ නිකන් අමුතු විදියට අපි මේ වැඩේ කරගෙන යන්නේ බොහොම සරලව සුමටව නිකන් ඕන කෙනෙක්ට අහන්න පුළුවන්. මැදිරි. ඔව්. මේක මැදිරියකෝ. මැදිරිය පස්සේ පෙන්නන්න. ඉතින් මේකයි හේතුව මේ මම අන්තර්ජාලයේ එහෙම මේ සැරිසරනකොට මූණු පොත දිහා බලනකොට මම දැක්කා පුංචි දැන්වීමක් තියෙනවා. ඡායාරූපකරණය පිළිබඳව පාඨමාලාවක් සිංහලෙන් මෙල්බර්න් වල පටන් ගන්නවා. ඉතින් මෙල්බර්න් වල සිංහලෙන් විවිධ වැඩසටහන් තියෙනවා. ඉංග්‍රීසියෙන් තමයි වැඩි. හැබැයි මං හිතන්නේ මේ ඡායාරූපකරණය පිළිබඳව ලොකු අඩුවක් තිබුණා. එහෙම වැඩසටහනක් මේ කවුරුත් කරන්න හිතලා තිබුණේ නැහැ කියලා මම හිතනවා. යාළුවන්ට උගන්වන්න නැති. නමුත් වෘත්තීයම වශයෙන් එහෙම නැත්නම් හරියට උගන්වන්න පාඨමාලාවක් සහ කවුරුත් එහෙම හිතුවේ නැහැ කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා මට හිතුණා මේ මගේ වම් අත පැත්තේ ඉන්නේ ඩොක්ටර් ඩිනිල් අබේගුණවර්ධන. ඉතින් ඔහු තමයි මේ පාඨමාලාව මෙහෙවන්නේ. ඉතින් මට හිතුණා මේ ගැන පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් අහලා ඔබ එන්න ඉන්න අය ආසය එන්න ඕනේ ඇයි කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න. එහෙනම් මම පළවෙනි ප්‍රශ්නේ අහන්න. ඔබ මුලින්ම ඡායාරූපකරණයට යොමු වුණේ කොහොමද? ඔන්න ඒක. උත්තර දෙන්න බෑ. දෙවෙනි එකත් අහලම ඉන්නවා. ඕකේ. වෘත්තීය මට්ටමේ ඡායාරූප ශිල්පියෙක් වෙන්න ඔබට බලපෑ විශේෂ හේතු හෝ සිදුවීම් මොකක්ද? 3 විශේෂයෙන් ඔබ වෛද්‍යවරයෙක්. මේක එකිනෙකට වෙනස් වෘත්තීන් දෙකක්. ඒ ගැනත් ඔබේ අදහස මට කියන්න. අපිට කියන්න. ඡායාරූපකරණයට යොමු වෙන්න හේතුව ශ්‍රීනා මේ ඉතින් ඕකට ආසයිනේ. ඔව්. කැසිල්ල තියෙනවා. ඉතින් කැමරාවක් අරන් දෙන්න වගේ කතා ගෙදර කට්ටියට කිව්වා. ඕ ලෙවල් පාස් වුණා මේක අරන් දුන්නා. යශිකා FX3 කැමරාවක්. මේ අනාදිමත් කාලයකට පෙර දන්නේ උන්ට වයස අහු වෙනවා. ඔව් අපි දන්නවනේ. මේ එතකොට ඒකෙන් තමයි පටන් ගන්නේ. ඔව්. ඉතින් ඕක ඉතින් ඔය රීල් දාගෙන ඕක පටන් අරගෙන ඕක ඉතින් කරගෙන යනවා. ඔව්. ඒ කරගෙන යන අතරේ ඉතින් අර දෙවෙනි කැලලට උත්තර දෙන්න කලින් තුන්වෙනි කැලලට එන්නම්. ඔව්. දැන් කොහොමද මේ වෘත්තීයමය වශයෙන් ඡායාරූපකරණේ යෙදුනේ එහෙම නැත්නම් ඒ කැලි කොහොමද කරේ කියන එකට එන්නම් තුන්වෙනි කැලලට උත්තර දීලා. දැන් ඉතින් වෛද්‍ය විද්‍යාව කරගෙන යනකොට දැන් මේකෙන් එළියේ වැඩ කරන්න ලොකු ඇම්මක් වගේ එකක් තියෙනවනේ. මේකෙන් ගැලවෙන්න මේක නැතුව වෙන වැඩ කරන්න. ඉතින් එතකොට දැන් ඒක කරන අතරේ වෙන වැඩ කරගෙන යද්දී ඉතින් ඔය ඉඳලා හිටලා කවුරු හරි කතා කරලා ජොබ් එකක් කරලා දෙන්න කිව්වම තමයි ඉතින් ඔය වගේ වැඩවලට නොමිලේද මෙහෙමයි ඉතින් දැන් ඔක මචං දැන් පොඩි කාලේ ඒ කියන්නේ දැන් විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ එකෙන් අවුට් වෙච්ච කාලෙම එහෙම ඉතින් ඔක්කොම අර රීල් එක අරන් දෙනවා. නෑ ඒක නෑ. ඔක්කොම අදින් කාලේ හරක් බලන වගේ වැඩ තමයි. මේ නමුත් ඉතින් පස්සේ කාලේ මෙහෙමයි දැන් අපි දැන් දන්නවනේ මචං අපි පර්ත් හිටියනේ කාලයක් අනන්‍යවත් කාලයකට පෙර. ඒ කාලේ ඉඳන්දි මම එහෙදි පටන් ගත්තා මේ කමර්ෂල් ෆොටෝග්‍රැෆි and කලර් මැනේජ්මන්ට් කන්සල්ටන්සි වලට පොඩි කම්පැනියක්. ඔය මට ඒක මම අන්තර්ජාලය දැකලා තියෙනවා විවිධ වැඩසටහන් කරලා තියෙනවා. අනේ ගැන ඒ ඇවිල්ලා මචං ඊට පස්සේ ලංකාවට ගිහිල්ලා ඉන්න කාලේ. ඔව්. අරහි පටන් ගත්ත එක ඉතින් කම්පැනියක් පටන් ගත්තා. ඉතින් කම්පැනියක් කියලා කියවනේ ඉතින් ඒක ලොක්කත් මම කොල්ලත් මම එඩිටත් මම ඡායාරූප ශිල්පියත් මම ඉතින් එහෙම වැඩ වගේක් කරගෙන ගියා. ඉතින් ඊට පස්සේ අපි ලංකාවට ගියා. සීයෝත් මම ඒක ලේසි. ජැනිටර්ත් මම එහෙමයිනේ.
ඉතින් ඒ ඇවිල්ලා අර මේ ඉස්පිරිතාලේ රස්සාවට යන ගමන් තමයි ඔය සයිඩ් එකේ ඔය වැඩ කරගෙන ගියේ. නමුත් ලංකාවට ගියන් පස්සේ අපි පටන් ගත්තා මේ 2014 16 පටන් ගත්තේ. Institute of Multimedia Education කියන ආයතනේ පටන් අරගෙන. ඉතින් ඒකෙන් අපි ගොඩක් courses අරව මේවා කරගෙන ගියා. දැනටත් ime.lk ime.edu.lk වෙබ් අඩවියට ගියොත් ඉතින් මේ කටියට බලා ගන්න පුළුවන්. දැන් ඔහම යන ගමනක් තමයි තියෙන්නේ. ඒ හරහා තමයි ඇත්තටම ඡායාරූපකරණය පිළිබඳ අධ්‍යාපනය දෙන්න, ඒ වැඩවලට වර්ක්ෂොප්ස් තියන්න වගේ දේවල් වලට මේ යොමු වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔගේ තව තව පැති වලට ගිහිල්ලා ඔය කලර් මැනේජ්මන්ට් වැඩ, ප්‍රෙස් කලර් මැනේජ් කරන වැඩ වගේ නානාවිද ඉතින් විකාර ඉතිහාසය කරා. හරි. දැන් ඒක කියනකොට මට හිතුණා දැන් වෙන ප්‍රශ්නයක් ඇහුවොත් හොඳයි කියලා. හ්ම්. මොකද මේ වෘත්තීය අත්දැකීම් එක්ක විශාල පරාසයක දැනුමක් සහ අත්දැකීම් තියෙනවනේ. දැන් ඔබ මේ ශ්‍රේෂ්ඨයට ආපු කාලයට සාපේක්ෂව අද වෙනකොට ලංකාවේ සහ මේ ලෝකේ ඡායාරූපකරණ ශාස්ත්‍රයේ සහ තාක්ෂණයේ සිදුවලා තියෙන ලොකුම වෙනස්කම් ඔබ දකින්නේ කොහොමද? තාක්ෂණික වෙනස්කම් සැලකිත මට්ටමකින් වෙලා තියෙනවා. ඔව්. ඒ නිසා රූපයක් අල්වා ගැනීම කියන එක දැන් ඉතා පහසු වෙලා තියෙනවා. ඒක මම මෙහෙම කියන්නම්කෝ. දැන් පොඩි කාලේ උපන්දිනේට පින්තූර ගන්න ස්කූටර් එක නැගලා මාම කෙනෙක් එනවා. ඔව්. හරිද? දැන් පට්ට බයයි මං. හරි පෙරලි පෙරලි අඬනවා. දැන් ඒක එන සංසිද්ධියක්. පින්තූරයක් ගන්නවා කියන එක සංසිද්ධියක්. ඔව්. ඊට පස්සේ ඕක පසු කාලීනව මට මතකයි මේ අර මං කියන අර FX3 කැමරාවට එන්න කලින් මේ ගෙදර තාත්තා කායෙන් හරි කැමරාවක් ඉල්ලගෙන ඇවිල්ලා ටික දවසක් අපි ඔය තිබුණා. ඒතොර 110 තිබුණාද? තිබුණා 135 110 ඔය කාලේ ඔක්කොම රීල් කාලේනේ මචං. එතකොට දැන් ඕකේ අර ෆෝකස් කරනවා කියන එකත් වෙන ගේමක්. ඔව්. හරිද? එදා ඉඳලා දැන් අද වෙනකොට අපි කාර් එක්ක ඔය හරි කාපාක් එකක දාලා යනකොට අමතක වෙයි කියලා අපි එතන ඔන්න පින්තූරයක් ගහගෙන යනවා. ඒතර දැන් තාක්ෂණික වශයෙන් පින්තූරයක් අල්වා ගැනීම ඉතා ලේසි වෙලා තියෙනවා. දැන් ඔක තවදුරටත් ගියොත් එහෙම තවදුරටත් මේක පින්තූරයක් නෙමෙයිනේ. එතෙන්ට එන්නම් මචං. ඔව් ඒක තුණ්ඩුවක් තමයි. දැන් අර දැන් මෙහෙමනේ දැන් අපි කඩේ යනකොට පාම්බාගයයි 100යි කියලා තියලා අර බිලකම අනිත් පැත්තේ ලියාගෙන යන්නේ. ඒක ඇවිල්ලා අපිට මතක් වෙන්න ලියාගෙන යන එකක් නේ. ඔව්. ඉතින් ඒ වගේම තමයි සමහර වෙලාවට දැන් අපිට දෘශ්‍ය මාධ්‍ය හරහත් ඒ වගේ පොඩි තුණ්ඩුවක් ලියා ගන්න වගේ වැඩ දැන් ඒක ඉතා පහසුවෙන් අපිට කරගන්න පුළුවනි. හැබැයි දැන් ඒ තුණ්ඩුව එසේ තිබියදී ඔව්. තවමත් කවි, කෙටි කතා, නවකතා අපි එතනින් එහාට ගිහිල්ලා කියමු රචනා, පොඩි තීරු ලිපි වගේ තුණ්ඩුවෙන් එහා ගියපු දේවල් ලේඛනය ඇතුලේ තියෙනවා වගේම රූපය හරහා දෙයක් එළියට කීම කියන එකත් ඒ විදියටම තියෙනවා. එතකොට ඒකට අවශ්‍ය ශක්්‍යතා නිපුණතාවල කිසි නිපුණතා ඒ විදියටම අවශ්‍යයි. ඒක හරි. ඔන්න ඒක උත්තරේ ලැබුණාම මට තියෙන තව ප්‍රශ්නයක් අහන්න. දැන් ඔබේ මේ දීර්ඝ ඡායාරූපකරණ ජීවිතය ඇතුලේ මුහුණ දුන්න ලොකුම අභියෝගය මොකක්ද? ඔබ ඒක ජයගත්තේ කොහොමද? මම නිකන් මේ සීරියස් ප්‍රශ්නයක් අහන්න හිතුණා. යකෝ මොකද්ද බං ඒ? මන් දන්නේ. මෙහෙමයි. දැන් මම කිව්වේ අරකට එක්ක නෑ කැලිත් එක්ක බලන්න. නෑ පැහැදිලිවම. ඒ තමයි මම මෙහෙම උත්තර දෙන්නම්කෝ ඒකට. හරි. දැන් පින්තූර ගන්න කැමරාවක් අරගෙන එළඹෙනවා. ඔව්. එළඹිලා දැන් මේ වැඩේට බහැලා කරගෙන යනවා. දැන් කරගෙන යද්දී ඔන්න දැන් තැනකට යනකොට අම්මා අන්න අර වගේ එකක් ගන්න ඔළුවේ එනවා. ගැහුවට ඒක වදින්නේ. ඔව් එහෙමනේ. හරි? වදින්නේ නැහැ ඒක. ඊට පස්සේ ආයි තව එකක් ගහනවා. ඒක මෙහි රටේ නැති වැඩ දාලා පොත් කියවලා තාක්ෂණය පාවිච්චි කරලා ගහනවා. එක මොහොතක මනසේ දැක්ක රූපය කැමරාවෙන් අල්ලගන්න පුළුවන් වෙනවා යම් වෙලාවක ඉඳලා. ඒ එක්ස්පීරියන්ස් එකෙන්ද නැත්තම් ඒක වෙන ඕනම විෂයක් වගේ මචං. හැදෑරීම තුල හැදෑරීම, අත්දැකීම, අභ්‍යාසය
ඔය ඔක්කොම ඇතුළේ තමයි ඔය ෂටර් ස්පීඩ් අරවම ඒ කියලත් පුළුවන්. ඒ තාක්ෂණ කෑලි ගොඩක් තියෙනවා. දැන් ඒවා අපි ඉගෙන ගන්නවා. දැන් උසස් පෙළ ඉගෙන ගන්න කාලේ භෞතික විද්‍යාවට ඔය ඉගෙන ගන්නවා. හැබැයි ඒ ඉගෙනගෙන මේක ගණන් හදලා ගැහුවා කියලා සමහරවිට අර ඕන එක එතන දැන් අර ලොකුම අභියෝගය කියන එක ඇහුවොත් එහෙම මනසින් දැකපු දේ විෂුවලයිස් කරගන්න පුළුවන් දේ කොහොමද රූපේ බවට පත් කරගන්නේ කියන එක තමයි මං හිතන්නේ පනින්න වෙච්ච ලොකුම පිම්ම කියලා මට හිතෙනවා. ඔය ඇහුවයින් පස්සේ. ඕකට මට දැන් ප්‍රශ්නයක් ආවා. ඕකේ. දැන් ඔබේ ඡායාරූප මම විශාල ප්‍රමාණයක් දැකලා තියෙනවා. විවිධ ස්ථානවල ලංකාවේ තියෙන තැන්වලදී. ඉතින් අපි පස්සේ ඒවා විස්තර කරමු. ඉතින් ඒ එකම දැන් ඔය දැන් තාක්ෂණය ගැන කතා කරනකොට මට හිතුණා මේ ප්‍රශ්නේ මම අහන්න ඕනේ කියලා. සාර්ථක ඡායාරූප ශිල්පියෙක් විදිහට කටයුතු කරන අතරතුර මේ වගේ පාඨමාලාවක් කරහා තවත් පිරිසකට ශිල්පිය උගන්වන්න තීරණය කළේ ඇයි? පළවෙනි හේතුව නම් ඉතින් මේ දැන් අවුරුදු 2-3කට කලිනුත් දැන් බත් ඇවිල්ලා කිව්වනේ. ඔව්. තව යාළුවෝ කීප දෙනෙක් කිව්වා. ඉතින් දැන් පහුගිය දවස්වල ඉතින් මේ ඔය ඉතින් ඕක කල්පනා කර කර ආහරි මෙහි හිටියා. ඉල්ලීම් ටිකත් එක්ක මට හිතුණා ඉතින් කමන්නේ ඔන්න ඔය පටන් අරගෙන බලනවා කියලා. ඉතින් මෙහෙමයි ඔය වැඩේ තියෙන්නේ මචං. දැන් මෙහෙ ගත්තොත් එහෙම මෙල්බන් කියන නගරේ ගත්තොත් එහෙම සංස්කෘතික වශයෙන් ඊටාම ලොකු විවිධත්වයක් තියෙන අධ්‍යාපනයට ගොඩාක් අවස්ථා තියෙන තැනක්. ඔව්. ඉතින් දැන් මේ අපේ මිත්‍රයෝ කීප දෙනෙක් අපිට කිව්ව දේ තමයි මේක සිංහලෙන් උගන්වන්න ගනින් මේ කියන එකනේ. ඔව්. ඉතින් ඒ නිසා මම හිතුවා කමන්නේ ඔන්න ඔහේ පටන් අරගෙන බලනවා කියලා. හැබැයි ඉතින් ඕකේ මුලට ගියොත් එහෙම. ඔව්. ඇයි මේක උගන්වන්න පටන් ගන්න කියුන හිතන එක ගත්තත් එහෙම පහුගිය පාර ලංකාවට ගියපු වෙලාවේ ඉස්සෙල්ලාම තැන් කීපයක මම පටන් ගත්තා මේ අපේ මිත්‍රයෙක් දෙන්නෙක් කියපු ඉඳලා ලයිටිංగ్ වර්ක්ෂොප්ස් දෙක තුනක් තියන්න. ඔව්. ඒතර ඊට පස්සේ ඔය ලංකාවේ චාරුපකරණයට අදාළ ප්‍රධාන ආයතන දෙක තුනකිනුත් මට කතා කරා මේ මොනවද මෙන්න මෙහෙම ඇවිල්ලා පොඩි පොඩි වර්ක්ෂොප් කීපයක් කරන්න කියලා. ඊට පස්සේ අපේ ඔය යම් ජේෂ්ඨ මිත්‍රයෝ කීප දෙනෙක් ජේෂ්ඨ මිත්‍රයෝ කියලා කියන්නේ මේ අපේ තාත්තලාගේ විතර වයස කට්ටිය ගැන. මම කියන්නේ රාජකරුණ මහත්මයා, ජී.ඒට්.ටී. ආරච්චි මහත්මයා, අපේ අතරින් වෙන් වෙලා ගියපු බර්ඩි ගුණසේකර මහත්මයා, මේ වගේ කට්ටියත් එක්කත් අපි ඔය කතා කරගෙන යද්දී තේරුම් ගත්ත වැඩක් තමයි ශ්‍රීනා මේ සිරිලක නම් මේකේ තියෙනා වූ දැඩි අවශ්‍යතාවය. ඉතින් ඒකත් එක්ක තමයි අපි තාක්ෂණික වශයෙන් නිවැරදි දැනුමක් දෙන්න. එතකොට මේක පුහුණු කරවන්න අපි එහෙ ඒ ආයතනය පටන් ගත්තේ. ඉතින් දැනට වුණත් ගත්තයින් පස්සේ අපි දැන් සෑහෙන දකිනවා මේ යම් මට්ටමකට එමින් පවතිනවා මේ කර්මාන්තය. කලකට පෙරත් ශ්‍රී ලංකාවේ ගත්තොත් එහෙම මේක මෙල්බන් වලට අදාළ දෙයක් නෙමෙයි මම කියන්නේ. ශ්‍රී ලංකාවේ ගත්තොත් එහෙම කලකට පෙර අපේ චාරුපකරණයේ ඉතා ඉහළ මට්ටමක තිබුණා. මම කියන්නේ ලෝකේ තියෙන මට්ටමෙන්ම තිබුණා කියන එක නෙමෙයි. නමුත් අවුරුදු දැන් 10ක 15කට 20කට කලින් ඉතිහාසයේ කියන්නේ මේට සාපේක්ෂව ගත්තොත් එහෙම ඉතා ඉහළ මට්ටමකින් තිබුණා. ඊට පස්සේ ඉතින් ඕකේ යම්කිසි මං හිතනවා අඩු පොඩ්ඩක් බැහැගෙන යන දේවල් වගේක් වෙලා මේ දැන් අපි ඉතින් නැවත යම් හොඳ දේවල් වෙමින් පවතිනවා අපිට පේනවා. ඉතින් අපි පටන් ගත්තේ අන්න එහෙම ලංකාවේ වැඩේ නම් පටන් ගත්තේ ශ්‍රීන අන්න එහෙම අඩුවක් තියෙනවා කියලා හිතන කාලෙක තමයි මේ ඉතින් ඔතෙන් අපිට අර මම කියපු ජේෂ්ඨ චරිත ඔක්කොම ඔතෙන්ට සම්බන්ධ වුණා අපේ වැඩේට. ඒගොල්ලොත් එක්ක. ඔය ටික කියනකොට මට හිතුණා මේ වෙන පැත්තකට මම යමු වුණොත් හොඳයිද කියලා දැන් මේ තාක්ෂණය ගැන එහෙම කතා කරමින්ද. අද වෙද්දි දැන් අපි දන්නෝ ඕනම කෙනෙකුට YouTube එකෙන් හෝ අන්තර්ජාලයෙන් ඡායාරූපකරණය ඉගෙන ගන්න පුළුවන්. හරි? හැබැයි එවැනි පසුබිමක ඔබ මෙහෙවන මේ පාඨමාලාවෙන් ශිෂ්‍යයෙකුට ලැබෙන සුවිශේෂී වටිනාකම මොකද්ද? දැන් මම කියන්නේ අපිට YouTube එකෙන් බලා ගන්න පුළුවන් ගන්න අපිට දැන් මේ iPhone එකෙනුත් පින්තූරයක් ගහ ගන්න පුළුවන් නේ. මගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉවරලා බැලුවොත් එහෙම ගැලරීස් දෙකක්ම තියෙන්නේ iPhone එකෙන් ගහපුවා. ඔව්. මෙහෙමයි. ඒ ඔක්කොම හරි. එතකොට ඡායාරූපකරණය YouTube එකෙන් ඉගෙන ගන්න පුළුවන්ද? ඉතාල පැහැදිලිවම පුළුවන්. හරි සරලයි. පුළුවන්. ඉතින් දැන් මෙහෙමනේ දැන් විෂයන් ගත්තොත් මචං ලෝකේ තියෙන දේවල්
ඔය හැමදේකම දැනුම කියන දේ කැප වෙන කෙනෙකුට අවශ්‍ය නම් ගිහිල්ලා හොයාගන්න පුළුවන්. හ්ම්. දැන් මේ ශිල්පයක් ඇතුලේ දැනුම කියන එකෙන් එහාට ගියපු දේකුත් තියෙනවා. මම ඒක මෙහෙම පහදන්නම්. හරි. හරි. එක තමයි දැන් ඇයි තැනකට ගිහිල්ලා අපි ඉගෙන ගන්නේ? හේතු දෙකක් හින්දා. එකක් තමයි ඒකට කාලයක් වැය කරයින් පස්සේ අපි ඒකට යෙදෙනවා. හ්ම්. දැන් ඔන්න මූට සල්ලි ගෙව්වා. ඔව්. හරි. හරිද? දැන් මේ පන්ති 12ට යන්න ඕනේ. හරිද? කියලා යනවනේ. එතකොට ඒකට යෙදීමක් වෙනවා. එතකොට හැබැයි ඒ ඇවිල්ලා වාඩි වෙලා හිටියම වෙන්නේ දැනුම ලැබෙන එක. හ්ම්. හැබැයි දැන් මේක ඇවිල්ලා මේක කටින් ෆොටෝ ගන්න බෑනේ මචං. මේක කලාවක්නේ. ඔව්. නමුත් දැන් මේක කාර්යයක්නේ. ඔව්. දැන් මේකේ කල යුතු දෑ තියෙනවා. ඒතර මේ කල යුතු දෑ කරගෙන යනකොට තමයි මේක නිපුණත්වය ඇති වෙන්නේ. එතකොට දැන් මෙතන දැනුම ඒ කියන්නේ සහ මේ මොනවද දැනුම ලබා ගැනීම සහ දැනුමෙන් එහා ගිහිල්ලා ශිල්පීය නිපුණතාවය ඇති කර ගැනීම කියන එක කෑලි දෙකක්. තියරි ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්. හැබැයි තනියෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රොෆෙෂනල් එතකොට දෙකීම්. ගුරුවරයෙක් එක්ක තියෙන දේ තමයි ගුරුවරයෙක් එක්ක වැඩ කරනකොට තියෙන්නේ අර ශිල්පීය කෑල්ල ඉතා වේගෙන් කෙනෙකුට ගන්න පුළුවන්. හරි. දැන් ඔන්න ඕක කියනකොට මට තව වෙන පැත්තකට යමුණා. දැන් ලංකාවට ගිහිල්ලා ලයිටිං වර්ක්ෂොප්ස් එතකොට මේ ඡායාරූපකරණ පාඨමාලා හදරුවානේ. කරානේ. කරා. එතකොට මේ වර්තමාන නවක ශිෂ්‍යයන් ඒ කියන්නේ ආධුනික ඡායාරූපකරණ ඉගෙන ගන්න එද්දී ඔවුන් ළඟ ඔබ දකින පොදු වැරදි හෝ අඩුපාඩු මොනවද? ඔබ ඒවා නිවැරදි කරන්නේ කොහොමද? දැන් අපි මේ දි හම්බෙනවනම් දැන් පොඩක් YouTube එක එහෙම බලලා එන අය ඇතිනේ. මම කෙටි උත්තරයක් දෙන්නම් ඔකට. ඔව්. ඊටාම කෙටි එකක්. අපේ මොනවද මේ උපකරණ මෙවලම් දියුණුවට පත් වෙනකොට අපි දැන් ප්‍රතිඵල ලබා ගැනීම බාර දීලා තියෙන උපකරණ වලට. හරිද? ඔව්. ඒ කියන්නේ දැන් රිසල්ට් එක ලබා ගැනීම අවුට්සෝස් කරලා තියෙනවා ගැජට් වලට. හරිද? ඉතින් විශ්වාසයක් තියෙනවා ගැජපින් එක අපිට හදලා දෙයි කියලා. ගැජට් එක අපිට හදලා දෙයි කියලා. ඔව්. මෙහෙමත් එකක් තියෙනවා. දැන් මම අර නාභිගත කිරීම ගැන කිව්වේ. දැන් නාභිගත කරන එක මේකෙන් කරගන්න පුළුවන්. එක්තරා තැනකට යනකම් මේ ගැජට් එකත් එක්ක යන්න පුළුවන් මචං. දැන් ඉස්සර බර්ත්ඩේ එකට ෆොටෝ ගහන්න කෙනෙක් එනවනේ අර මං කිව්වා වගේ ගෙදරට. දැන් ඊටාම මේ මොනවද ධන කුවේරයින් පවා මං හිතන්නේ ගෙදරට ගෙන්න ගන්නවා කියලා. ඔව්. පින්තූර ගහන්න කවුරුවත් ඔය වටපිට ඉන්න කට්ටිය තමන්ගේ iPhone වලින් අර වයින් මේ වයින් පටපට ගාලා පින්තූර ටික ගහ ගන්නවා. වෙඩින් වලත් මේ ෆොටෝග්‍රැෆර්ට වඩා හොඳ පින්තූර iPhone වල තියෙනවා කියලා මම දැකලා ඔව් තියෙනවා. මම කියන්න එපා කීදෙනෙක් බඩ කපා ගන්න ඉඳන්නේ නෑ මම මේ මොනවද හැබැයි මේ අප පොඩ ප්‍රශ්න මතක් කරපුවා මොකද්ද බැහුවේ මේ කියන්නේ වර්තමානයේ මේ ශිෂ්‍යයන් තියෙන අඩුවක් නෙමෙයි මචං. ඔව්. ඇත්තම කියනවා නම් ඕනම වර්තමානයේ එන ඊළඟ පරපුරක් මං හිතනවා ඊට කලින් පරපුරට වඩා මේ ඇඩ්වාන්ස්ඩ් කියලා. හරිද? අපේ ළමයි අපිට වඩා ඇඩ්වාන්ස්ඩ්. ඔව් ඉතින් ඇත්ත කතාව. හරිද? අපි ෆෝන් එකක් දැක්කේ නෑ ඊටත් වඩා මචං. මොකද දැන් මෙහෙමනේ දැන් අපි එක පරපුරක දැනුම ඊළඟ පරපුරත් ඒක උඩනේ අනිත් එවුන් ඉන්නේ. හැබැයි අවුලක් හැටියට මම දකිනවා නම් දකින්නේ මේ අවශ්‍ය නෑ මචං අවශ්‍ය මහන්සිය දාන්නේ නැතුව ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක තියෙන්නේ. අඩුවෙන් වැඩි එෆර්ට් එක නොදා රිසල්ට් බලාපොරොත්තු වෙන එක තමයි මම හුඟක් වෙලාවට මේ එන කට්ටියගේ දකින අවුල ඔන්න ඕක තමයි. ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි ගමු අපේ ලංකාවේ ජාතික ක්‍රීඩාව වෙච්ච ක්‍රිකට් ගත්තොත් එහෙම අපි කවදාවත් දකින්නේ නෑනේ අපේ මේ ජාතික ක්‍රීඩකයෙක් අපි හැමෝම ආදරය කරන ඔය ලොකු ඕනම ක්‍රීඩකයෙක් ගැන හිතන්නකෝ. දැන් ඒගොල්ලෝ ගහන මනරම් පාරවල් දාන පන්දු අපිට පේනවා. හැබැයි මේක කොච්චර බැඩ්රිල් කරාද කොච්චර එක්සර්සයිස් කරාද කොච්චර බෝල් කරාද කියන එක මෙතෙන්ට එන්න අපි දකින්නේ නෑනේ. ඉතින් අන්න දැන් එතෙන්ට ආවේ කොච්චර මහන්සියක් දරලාද.
ඉතින් මම දකින දේ තමයි හුඟක් වෙලාවට හොඳම කැමරාව ගත්තා. වැදුන්නේ නැහනේ ෂොට් එක. වගේ දේවල් තමයි අන්න ඒව තමයි මම දකින්නේ. ඒ කියන්නේ එහෙම නැත්තම් දැන් මම වාෂම අන්නේ සුදු වුණා. හරිද? ඉතින් ඒතර දැන් කිව්වයින් පස්සේ ඉතින් දැන් අදාළ ආලෝක ප්‍රමාණය මැනලා ගන්න විදියක් තියෙනවා. හැමතිස්සෙම ඔය කැමරාව ඕක ඔටෝ ගහගන්න බැරි වෙලාවල් එනවා. හරි මම ඔකට කෙලිමෙන් වගේ දේවල් තමයි ඉතින් කියන්න තියෙන්නේ. ජාතික ක්‍රීඩා වොලිබෝල්නේ. අනිවාර්යයෙන්. ජාතික ක්‍රීඩා වෙලා තියෙන්නේ. ඒකනේ මම අර මෙහෙම කරේ. ක්‍රිකට්. හරි. දැන් මෙහිමයි. දැන් ඇත්තටම බැලුවොත් හොඳ ඡායාරූපයක් ගන්න වඩා වැදගත් වෙන්නේ දැන් ඔබ කිව්වත් එක්ක ඒ ප්‍රශ්නෙත් එක්ක මම මේ ප්‍රශ්නේ අහන්නේ උත්තරෙත් එක්ක. ඒ කියන්නේ මිල අධික උපකරණද එහෙම නැත්නම් මේ ශිල්පියාගේ නිර්මාණ ඇසද මේ දෙකේ සමබරතාවය ඔබ මේ සිසුන්ට කියා දෙන්නේ කොහොමද? දැන් මෙහෙමනේ මචං. දැන් ලංකාවේ චරිතයක් දෙයක් කරමු. ඔව්. 1900 උපදින ලයිනල් වෙන්ට්. ඔව්. හරිද? ඒ පින්තූර ටේට් එකේ තියෙනවා. ෆ්‍රාන්ස් මියුසියම් එකේ තියෙනවා කියලා මම අද දැක්කා. මේ මොනවද ඒ කතා කියන්න ගියොත් තව කතා ගොඩක් තියෙනවා ඒ ගැන කියන්න. හැබැයි මේ ද ලයිනල් වෙන්ට් ඔය අපි කියන සුකුරුත්තන් කැමරා එකක්වත් තිබුණේ නෑනේ. හරිද? තිබුණේ නෑ. එතකොට දැන් කාලේ හිටපු කාටියේ බ්‍රෙසොන්ලට වෙන්න පුළුවනි, කාපලාට වෙන්න පුළුවනි. ඔය මිනිස්සු ළඟ තිබුණේ මේ ඇන්සල් ඇඩම්ස් කාර් උඩ දැවන්ත ලී පෙට්ටි ගහගෙන ගිහිල්ලා මේ ගත්ත ජාතියේ ඡායාරූප ලෑන්ඩ්ස්කේප් ෂොට්ස් අපි අදවත් එහෙම ලේසියකට දකින්නේ මේ අතුරු ප්‍රශ්නයක් අහන්න ආසයි. ආපන්. මට මේ මතක් වෙනවා අපේ රාතාවත් තිබුණා මොරටුවේ හැරිසන් ස්ටුඩියෝ කියලා එකක්. මට දැන් ඕකේ අපි පුණු පවුලම යනවනේ පින්තූර ගන්න. ඔව්. අම්මා හිටගෙන තාත්තා ඉඳගෙන කරා කරේ අත තියාගෙන දැන් ඔය ෆොටෝ මම දඟලනවා කියලා ඔය හැරිසන් ස්ටුඩියෝ අයිතිකාරයට ටොක්ක කරලා තියෙනවා. ඒක මට මේ මතක් ඒකට මචං ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුවක් මේ තාක්ෂණකේ ගැන කතා කරාම මට හිතුණා ඒ ගැන මට යකෝ ආන්න හිතුණා. දැන් අර දැවන්ත පෙට්ටියක් වගේ එකකින්නේ ඕක අන්න හරි මෙතන ඇවිල්ලා උඩ ඌ ඇවිල්ලා කරු රෙද්දක් ඔළුවේ දාගෙන මං ගෝණි බිල්ලා කියලා කියන්නේ. මේම ඇවිල්ලා අරක කරකෝල මේක අරගෙන මට බැනලා මෙහෙම ඉන්න කියනවා හිටගෙන ඉන්න කියනවා අර ඕක හොඳ මේක මේ එනසි සැමියුල් එනසි ඩෑ සැමියුල් රොඩ්රිගෝගේ බර්ටි ගුණතිලක මහත්තයාලගේ අනේ මහත්තයාලගේ කොමඩි එක කියනවා ඔය හෙල්ලෙන්නේ නැතු ඉන්නකො කියලා ඒක මට මතක් වෙන හැමදාම හැරිසන් ස්ටුඩියෝ එකේ මට මේ හැරිසන් අයියා ඔළුවට තට්ටට මේ ටොක් කරනපු එක. ඇයි හැරිසන් අයියගෙන් තමයි ගන්න ඕනේ. උඹ වගේ මදාවිය මේකයි දැන් මචං දැන් ඒ දවස්වල දැන් තියෙන ෂටර් ස්පීඩ්ස් ඒ කියන්නේ මචං ද්වාර වේගය කියලා අපි කියන මගුල. දැන් ඕක අර ලයිට් 68මාරක් දාඩිය වැටෙනවනේ මං ඕක ගහලා තිබුණා මතකයි නේ කාලේ. ඔව් හරි. තඩ්ඩි ලයිට් ගහලා. ඔව් තඩ්ඩි ලයිට් ගහලා එන ටංස්ටන් ලයිට් ගහලා තියෙන්නේ එන මේවා. දැන් ඔතන වැඩේ තියෙන්නේ දැන් මේ ඒක ඇරලා තියෙන වෙලාව තියෙන්නේ. ඔව්. ඒ අරලා තියෙන සම්පූර්ණ වෙලාව ඇතුලේ මේ චිත්‍රය ඇඳෙනවා අර පිටිපස්සේ තියෙන මේ මොනවද රසායන පළකයේ. ඔව්. ඉතින් උඹ එල්ලුනොත් මේ වෙලාව ඇතුළත උඹ අවතාරي වගේ එමේ යනවා. නෑ අපේ ගෙදර තියෙන පින්තූරය මම හොඳට ඉන්නවා අත මෙහෙම හෙල්ලලා අදටත් ඒ පින්තූර තියෙනවා. ඒක තමයි මම සැරිසන අයියා ටොකක් එන්නේ. ඒක මට තාම හැබැයි ඔව් සූ එකේ පින්තූර ගන්න මම දන්නවා. ඉන්නවා කොටි ඉස්සරහා ටක් ගාලා ඔමින්න කියලා ගාලා හොඳ පින්තූර ඒ වෙලෙම හොදලා සුද්ධ කරලා දෙනවා. යකෝ ඉර තියෙන්නේ අර මහගිනි දවල්ලි. ඒ හැරිසන් අයියාගේ ස්ටුඩියෝ එකේ ඉර නෑනේ බං. හරි. අනේ හැරිසන් තරහින් පදයි. මේ ස්ටුඩියෝ එක දැන් ඇත්තෙත් නෑ. නමුත් මම මේ මතක් කරේ ඔව් ඒ සුන්දර අතීතය. ඒ කියන්නේ අපිට මේ පින්තූරයක් ගන්නවා කියන එක හෙන කෙලියක්. මේ හෙන වැඩක්නේ. මේ පෙරුම් පුරලන යන්නේ පින්තූරයක් ගන්න. ඒ කළු සුදු පින්තූර ඉස්සර මං ආසේ එක දුමුරු පාට වෙනවට. ඒකට වෙනම ගානක් ගන්නවා දුමුරු පාට වෙනවා. ඕකේ. හරි. දැන් මේ අමුතු තැනකට ආවා. මම මේ අහන්න එක තව ඇත්තටම මේ දැන් ගොඩක් අය හිතනවා කැමරාවක් ගත්ත ගමන් ඌ ෆොටෝග්‍රැෆර් කියලා.
මට මතකයි ඉස්සර කවුරු හරි ලංකාවේ කියලා තියෙනවා මේ කැමරාව දාගෙන පිටකොටුවේ එමේ ඇවිදින්න යවනවා කියලා ලැජ්ජාව හරින්න කියලා ඒ දවස්වල. හැබැයි දැන් එහෙම නෙවෙයි. දැන් ලොකු තඩි ලෙන්සස් එහෙම දාගෙන නිකන් කට්ටිය යන්න හරි ආසයි. ඉතින් මොකද වෙන්නේ? ඉතින් මම කියන්නේ මේ ඡායාරූපකරණය කියන කලාවට සහ වෘත්තියට නියම වටිනාකමක් එකතු කරන්නේ කොහොමද? බුදු අම්මෝ ඕවට කොහොමද බං උත්තර දෙන්නේ? මෙහෙමයි ඉතින් ඕක දැන් මෙහෙත් තිබුණා වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සංවිධානයක් ඔස්ට්‍රේලියාවෙත්. අවුරුදු කීපයකට කලින් මෙහෙදි විච් එකත් වෙයිලා ගියා. මෙහෙදි විච් එකත්. හරිද? ඉතින් දැන් ඔය කට්ටිය මේ කට්ටියක් එකතු වෙලා යම් උත්සාහයෙන් දරාගෙන යන මේ වගේ දේවල් මේව කරන්න. ඉතින් මෙහෙමයි දැන් මෙහෙ ගත්තොත් එහෙම ඡායාරූපකරණයට අධ්‍යාපනය දෙනවා කොනක ඉඳලා. එතකොට ඒක අරගෙන එතකොට ඒක හරහා උපාධි ගන්න පුළුවනි. ඉතින් ඊට පස්සේ තමන් එතනින් එහාට ඉතින් ඕනම වෘත්තියක් වගේ තමයි ශ්‍රීනා. ඒ කියන්නේ දැන් මේක කොහොමද අපි ක්ලයන්ට්ස්ත් එක්ක වැඩේ කරන්නේ, තමන් වෘත්තීය වශයෙන් හැසිරෙන්නේ කොහොමද වගේ දේවල් එක්ක තමයි ඔක මේ රඳාපවතින්නේ. හැබැයි ඉස්සරහට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් සමහර ඡායාරූපකරණයේ තියෙන සමහර පැති විශේෂයෙන්ම කමර්ෂලි තිබිච්ච සමහර දේවල් දැන් අවශ්‍ය නැති වෙගෙන යනවා. ඒක ඉතින් මෙහෙමනේ. දැන් කැමරාව ආවයින් පස්සේ චිත්‍ර ශිල්පියාගේ ජොබ් එක නැතුව ගියා. ඔව්. හැබැයි අපි එහෙම කියනවා. කිව්වට සම්පූර්ණයෙන්ම නැති උන්නේ නැහැ. යම් විශේෂ කොටසක්. ඒ කියන්නේ දැන් කැමරාවෙන් පෝට්‍රේට් එකක් ගන්නවනේ. ඉස්සර කැමරාවක් තිබුණේ නැහැ. ඒතර කැමරාවෙන් කරන්න පුළුවන් වැඩේ කරද්දී ඒක කරන්න දැන් චිත්‍ර ශිල්පී ඉන්න ඕනේ නැහැ. ඒතර චිත්‍ර ශිල්පය කියන එක කලාවම බවට පත් වුණා. ඔව්. විශේෂිත වැඩක්. ඒතර දැන් කැමරාවෙන් කරන සමහර වැඩ දැන් කෘත්‍රිම බුද්ධියෙන් කරන්න පුළුවනි. ඔය AI වලින් AI වලින් කරන්න පුළුවන්. මොකද දැන් අපි හිතමු කමර්ෂල් එකකට අවශ්‍ය යම් කිසි ආලින්දයක දැන් වෙන මුකුත් ඕනේ දැන් මටම වුණා නම් ඊපරේද අපේ වැඩකට ආලින්දයක පින්තූරයක් ගන්න මේ නිරාවරණය වූ බිත්තියක් සමග. මම 17 කල්පනා කරා. කල්පනා කළා මම ඕක AI වලින් හැදුවා. මමත්. දැන් ඔය වගේ වැඩක් ඉස්සර කරන්න ඔය වගේ තැනක් හොයලා. ඔව්. හරිද? සෙට් එක හදලා බිත්තිය හිස් කරලා අපි ඔක ගහන්න ඕනේ. බිත්තියත් පාට කරලා. ඔව්. අපි ඔක ගහ ගන්න ඕනේ. හරිද? දැන් අද වෙනකොට ඒ අවශ්‍යතාවය නැහැ. ඉතින් ඒතර දැන් ඒ වගේ වැඩ නැතුව යනවා. හැබැයි කියන්න දෙයක් තියෙනවා නම් අපිට යම් තැනක ඒ කියන්න තියෙන දේ එතනින් අල්ලගෙන ඇවිල්ලා කියන එක ඒක කෘත්‍රිම බුද්ධියට කරන්න බෑනේ. හරි. දැන් ඔන්න ඒකත් එක්කම මට වෙන ප්‍රශ්නයකට යොමු කරන්න හිතුණා. දැන් මේ ඡායාරූපකරණය තමන්ගේ පූර්ණ කාලීනීය වෘත්තීය කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න අය සහ මේ ශ්‍රේෂ්ඨයට අලුතින්ම එන ආධුනිකයෙක්ට ඔබේ අත්දැකීම් එක්ක දෙන්න තියෙන මේ වටිනාම උපදේශය මොකක්ද? මෙහෙමයි. දැන් ඕනම එකක් කරන්න ඉගෙනගෙන ඉන්න එපා. හරිද? ඉතින් ඉස්සෙල්ලා වැඩේ හරියට කරන්න පුළුවන් වෙන්න ඕනේ. අංක 2 තමයි වෘත්තිකයෙක් වෙන්න. වෘත්තිකයා කියන එකේ ශ්‍රීනා පැති කීපයක් තියෙනවා. දැන් වෘත්තීයමය භාවය කියන එක ප්‍රොෆෙෂනලිසම් කියන එක ගැන කතා කරොත් එහෙම එතෙන්දී අපි කතා කරන්නේ මේ සල්ලි පිළිබඳ කේස් එකක් නෙමෙයි. කරන වැඩේ තත්ත්වය පිළිබඳව වැඩක්. හැබැයි ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියලා කියන්නේ තත්ත්වය තියෙනවා කියන එක අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. හැබැයි ප්‍රොෆෙෂනල් කියලා කියන්නේ ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා. ඌ සල්ලි දෙනවා, මූ වැඩක් කරලා දෙනවා කියන එක. ඉතින් දැන් ඔන්න ඔය කැමති වෙන්නත් උනේ වැඩේ දුන්නා. අනිවාර්යයෙන්ම. ඒ නැත්නම් ඒක ජොබ් එකනේ හම්බෙන්නේ. හරි. එතකොට මේ දැන් එතකොට ඉස්සෙල්ලා වැඩේ දැනගෙන ඉන්න ඕන. නැත්නම් ඒක ජොබ් එකයි කරන්න හම්බෙන්නේ. ඔව්. හැමදේම මේමයි. ඊට පස්සේ මයන් ක්ලයන්ට් කෙනෙක් හොයාගන්න ඕනේ. ඉතින් එතෙන්දී සමහර ක්ෂේත්‍ර තියෙනවා කවදාවත් වැඩ නැති වෙන්නේ නැති. ඔව්. හරිද? හැබැයි ඒවා මූලික වශයෙන්ම තියෙන්නේ වාර්තාමය වැඩක්. මූලික වශයෙන් මම කියන්නේ ඒවත් කලාත්මක වැඩ නෑ කියලා.
මූලික වශයෙන් තියෙන වාර්තාමය වැඩක්. මිනිස්සු කසාද බඳින තාක්කල් බඩු තියෙනවා. වෙඩින් ෆොටෝග්‍රැෆර්ස්ලට වැඩ තියෙනවා. බර්ත්ඩේ පාටිස් තියෙනකම්. බර්ත්ඩේ පාටිස් දැන් ටික අඩු වෙලා තියෙනවා මචං මොබයිල් ෆෝන් එක නිසා. හැබැයි වෙඩින් එක හරිම අඩුයිද එහෙම වෙනවා. දෙක තමයි ඉවෙන්ට්ස්. විශේෂයෙන්ම කෝපරේට් ඉවෙන්ට්ස්, උපාධි ප්‍රදානෝත්සව, අරවා මේවා ලොකු ඔය ඉවෙන්ට්ස් තියෙන්නේ. එතෙන්දී දැන් හිතන්න සම්මන්ත්‍රණ වගේ දේවල් ගත්තා වුණත් ඒවයිදී අර මෝබයිල් ෆෝන් එක මත්තේ වීඩියෝ එක මත්තේ මේ වෙන්න බෑ. මොකද අවශ්‍ය වෙලාවේ අවශ්‍ය ෂොට් එක කැප්චර් කරගන්න ඒකට කෙනෙක් දාලා තියෙනවා. ඒතර ලේසියෙන්ම තියෙන මේ ජොබ් පැත්තේ තියෙන වැඩ තමයි ඔන්න ඕවා. එතනින් එහාට ගිහිල්ලා ඒක මේ වගේ වැඩක්. ඒක හොඳයි. මං හිතන්නේ ඇත්තටම දැන් ඔන්න මේක අහගෙන ඉන්න තප්පරයක් කියලා කිව්වොත් එතනින් එහා ගිහිල්ලා අර තමන්ගේ ලස්සන print එහෙම විකුණලා එහෙම නැත්තම් ඉතින් ඒක කලාත්මක වැඩක්. ඒක වෙන වැඩක් මචං. ඒකට වෙන තවක් තියෙනවනේ. අපි හොඳ වැඩක් කරාම අපේ ආත්ම තෘප්තියනේ. අනිවාර්යෙන්. හොඳ ඡායාරූපයක් ගත්තොත් එන ආත්ම තෘප්තිය. ඉතින් හුඟක් කට්ටිය මචං එකකට මම මොකක් හරි රංගනයක් කරලා මිනිස්සු ඇප්‍රීෂিয়েට් කරාම එන ඒකනේ තියෙන සතුට. ඒක සල්ලි වලට ගන්න බෑනේ. නෑ හරි. ඒක හරි මචං. එතකොට මේ දැන් ඒකේ දිගුවක් හැටියට මම කැලලාගේ එකතු කරොත් ඒකට ඇත්තටම දැන් හුඟක් කට්ටිය ඕක කරන්නේ ඕකට තමයි. ඒකෙන් දැන් කට්ටිය එකතු වෙලා සින්දු කියන්නේ. ඔව්. සංගීතය හදාරන්නේ සංගීතඥයෝ විතරක් නෙමෙයිනේ දැන්. ඔව්. ඔව්. හරිද? මට දැන් පොඩි ආතල් එකක් දාන්න ඕන. දැන් සින්දු කියන්න පුරුදු වෙන්න ඕන. අයියෝ කැරෝකි. කැරෝකි කියන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් සමහරු කියනවා රයිට්. දැන් සමහරු චිත්‍ර අඳින්න පුරුදු වෙනවා. ඔව්. ඉතින් ඒ වගේම තමයි හුඟක් කට්ටිය දැන් තමන්ගේ ට්‍රිප් එකක් යනකොට මට හොඳ පින්තෝ. දැන් ඊපරේදත් මට කතා කරපු අපේ මිත්‍රෙක් මේ කියපු කතාව තමයි. අඩි මාත් වෙනවා. මම දැන් උඹත් වෙනවා. උඹත් වෙනවා. මාත් වෙනවා. මම ඉතින් එතකොට නෑ ඉතින් දැන් ට්‍රිප් එකක් ගියාම හරි හොඳ පින්තූරයක් ගහගන්න පොඩ්ඩක් දැනගෙන හිටියොත් හොඳයිනේ වගේ එකක් කියලා. ඉතින් එහෙම දේවල් තියෙනවා. හරි. දැන් අපි මං හිතන්නේ සෑහෙන වෙලාව කතා කරා මේ අවසාන වශයෙන් මට මේ වෙන ගැටලුවක් අහන්න තියෙනවා. මම අහන්නට කේන්තියක් දන්නෙත් නෑ. මේ දවස්වල මම මේ අන්තර්ජාලයේ ඔස්සේ සැරිසරනකොට අපි කේකේ සමන් කුමාරයන්නේ. අපි හැමෝම ගත්ත සර්පයා කියලා. දැන් උඹ අහන්නේ නැහැ කිව්ව නේද කලින්? නෑ මම මට මේක අහන්න හිතුණා. ඕකේ. මේ සමන් කුමාර හුඟක් වෙලාවෙදී වැඩසටහන් වලදී ඩොක්ටර් දිනිල් අබේ ගුණවර්ධනගේ මේ ඡායාරූපේ මොනවද මේ කේකේ සමන් කුමාර කතා කරන ඡායාරූපෙට කොහෙද ඒව තියෙන්නේ? මට මම දැකලා තියෙන ඡායාරූපෙට වඩා වෙනස් ඒවා ඌ කතා කරන්නේ. ඒවා ඉතින් උගෙන් තමයි අහන්න ඕනේ මම. සමන් ආගෙන හිටියොත් මේක මේමයි ඉතින් ඕන කෙනෙකුට මගේ මේවා බලා ගන්න පුළුවනි මගේ වෙබ් අඩවියට ගියන් පස්සේ. ඉතින් ඒ අරකට ගෙන ඉතින් මන් දන්නේ මෙහෙමනේ මචං එකක් කියමු බලන්න ටිකක්. රෝලන් බාත්ස් කියන දාර්ශනිකයා මෙන්න මෙහෙම වාක්‍යයක් කියනවා. මෙන්න මෙහෙම නෙමෙයි මම එක කෙටි වර්ෂන් එක කියනනම් the author is dead. කතෘ මැරිලා. ඔව්. හරිද? ඒ කියන්නේ අඥාතයිද මේ මැරිලා. කතෘ මැරිලා කියන අදහස් කරන්නේ අපි දෙයක් හදලා අතෑරියයින් පස්සේ ඒකේ තේරුම ඒක අවබෝධ කර ගැනීම ඒ සියලු දේ තියෙන්නේ ප්‍රේක්ෂකයාගේ බලන කෙනාගේ අතේ එයාගේ අත්දැකීම් මතේ තමයි එයා ඒව කියවගන්නේ. නැතුව මට කියන්න ඕන දේ ඒගොල්ලෝ අල්ල ගන්නවද නැද්ද? මේක හොඳයිද නැද්ද කියලා කට්ටිය කියයිද කියන එක ඒක අදාළ නෑ ශ්‍රීන්. හරි. මං හිතන්නේ අපි සෑහෙන වෙලාවක් කතා කරා. දැන් මේ මම කියවනේ මේ වැඩසටහන අපි නිකන් බොහොම ඔයගොල්ලන්ට මෙහෙම වැඩසටහන දැකලත් නැතුව ඇති. මේ වගේ නිකන් බොහොම රිලැක්ස් එකේ කතා කරන. පොඩි ඇඩ්වර්ටයිසින් පාරක් තමයි මේ කලේ කියලා. ඉතින් දැන් මේ ඡායාරූප කරන පාඨමාලාව අපි ආරම්භ කරනවා. අපි කිව්වොත් මම නෙමෙයි ඩොක්ටර් දිනිල් අබේ ගුණවර්ධන. ඉතින් මේකට ඔබ කැමැත්තක් තියෙනවා නම් ඔබට යම් කිසි ආසාවක් තියෙනවා නම් අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ විස්තර ටික කියමුකෝ. අපි තැන කොහෙද අපි පටන් ගන්නෙ? ඒ ටික අපි මෙතනින් කියලා දාමු කියලා අපි වැඩසටහන අවසන් කරමු. අපි මෙතක් පටන් සති දෙකකට සැරයක් මේ වගේ කෙරෙයිද? ඔව් I think කොහොමරි කරමු. දැන් මම කෝච්චිය ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා අපි මෙහෙම කරගෙන යමු. මෙල්බර්න් හන්දිය. මෙල්බර්න් කොළඹ හන්දිය. ඉතින් අපි ලබන සති දෙකකට සැරයක් විතර
පොඩි චට්ටකක් දාමු. ඔව් ඉතින් මේ විස්තර කියන්නේ ඒක very ලෑසි කල තියෙන්නේ කීස්බරෝ සෙකන්ඩරි කොලෙජ් එකේ තියන්න ජුලි 5 හවස 4ට තමයි පටන් ගන්න තියෙන්නේ. වෙබ් අඩවිය www.struckbylight.com/registration වලට ගියන් පස්සේ රෙජිස්ටර් වෙන්න ඒ අවශ්‍ය අනිත් විස්තර දැනගන්න ගෙවීම් පිළිබඳ විස්තර ඔක්කොම ටික එතන තියෙනවා. මේ ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔබට දැන් තේරෙන්නේ නැති අපි මේ බොහොම සුමටව කතා කරත් හරි ඡායාරූපයක් ගන්නවා කියන එක මොනතරම් වැදගත්ද, මොනතරම් ආත්ම තෘප්තියක් ලැබෙනවද, කොහොමද හරි ඡායාරූපයක් ගන්නෙ. ඉතින් ඔබ සියලු දෙනාම ඡායාරූපකරණයට පිළිබඳව හොඳ පින්තූරයක් ගන්න කැමැත්තක් තියෙනවා නම්, ආසාවක් තියෙනවා නම් හරියට ඉගෙන ගන්නට ඕනේ. ඉතින් ඔබ ළඟ ගෙදර කැමරාවක් තියෙනවා නම් ඔබ හරියට ඉගෙනගෙන ඡායාරූපයක් ගත්තොත් ඒක වටි. ඒ නිසා සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා. එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි හොඳ ඡායාරූප ගන්නෙ කොහොමද කියලා අපි ඉගෙන ගමු. ස්තුතියි. ස්තුතියි.